දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාති පුඤ්ඤං තේ පුරිසෝ කෛරා කෛරාසේ තං කුණං සම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති. හොඳයි, මේ ස්ථානයට වැඩම අවදාළ ගල්කඩවල ශ්‍රී සංඝ බෝධි විහාරයේ විහාරවාසී හැබැයි ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු හිතපු ප්‍රධාන ලේකාධිකාරී පූජ්‍ය හුංගම්පොළ පීරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු වැඩම අවදාළ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ, හැබැයි පොලිසිය ස්ථානාධිපති ඩී.එම්. ප්‍රදීප් ශාන්ත දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් අවටගම්වල සියලු දෙනා හැබැයි රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන ඇතුළු සියලු දෙනාම එක්කහු වෙලා මේ හැබැයි පොලිසිය සංවිධානය කරපු මේ බණ පිළිකම අරමුණ තමයි රටවාසී ලෝකවාසී ලක්වාසී සියලු දෙනාට ශාන්ති සමෘද්ධිය ප්‍රාර්ථනා කිරීම. පින්නතුනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සෝදානමින් සිටින්නේ බෞද්ධ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට මේ අපෙන් කරන මහා සුවිශේෂී යුතුයකමක් සිදු කරගන්න. වෙනදුනේ ඊයේ දවසයි අද දවසයි විතරක් එක්කහු කරුවා මම 70000කට විතර බණ කියලා තියෙනවා. කොහොම අද මම මේ කියන 4 වෙනි දේශනාව මෙතන 5000ක් ඉන්නවනේ. වැඩි විසක්කඩ මොහොතින් 10ට වැඩි. එතකොට දෛනිකව ගත්තහම එන්න මිනිස්සු බණ අහනවා වැඩි. තරුණ මහත්තුරු බණ අහනවා වැඩි. මෙතන කිසි කෙනෙක් ආවද නිවන් දකින්න යන්න ඕන කියලා හිතාගෙන මේ හම්බෙච්ච අවස්ථාව මේක ලොකු භාග්‍යවන්ත අවස්ථාවක්. මොකක්ද මේ අවස්ථාවේ තියෙන භාග්‍යවන්තභාවය? මොකක්ද මේ අවස්ථාවේ තියෙන සුවිශේෂීත්වය? මේ අවස්ථාවේ තියෙන භාග්‍යවන්තකම තමයි පින්නතුනේ ඇත්ත බණ අහන්න ආපෙක නෙමෙයි බණ අහන්න හිතිච්ච එක. මේ තරුණ මහත්තුරුන්ට බණ අහන්න හිතිච්ච එකයි වැදගත් වෙන්නේ. අපි හොඳටම දන්නවා මේ කවුරුවත් පන්සිල් ගත්තට කාටවත් පුළුවන් දෝක රකින්නේ මෙච්චර පහසුකට ඉස්සන්නේ. පිළිතුරේ පන්සිල් සමාදන් වෙන එක හරියද? හේතු අපි මේ බොහෝ දේවල් සංසාරෙට අරගෙන යනවා. අහලා තියෙනවා. ඉදම්මේ
පුඤ්ඤ කම්මං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දුක් නැති කරන්න මේ පින්කම් හේතු වෙන්න ඕන. බෞද්ධයාගේ එකම අරමුණ පරමාර්ථය මොකක්ද? නිවන් දකින්න. ඒ නිවන් දකින්න යන ගමනට මේවා හරීම පරිපූර්ණ කරගන්න. අපේ සම්පත පරිපාලක නිවන් දකින්න යන ගමනට හරි වැදගත්. මේ එක්කව කරගන්නේ අර නිවන් දකින්න යන්නේ කියන මල්ල පුරව ගන්න එක මේ කරන්නේ. වෙනතොනේ කවදා හරි බුදුන් සරණ යන්න නම් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා දෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මම පරපණ නැසීමෙන් වළකිමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම. කවදා හරි මේ වැඩේ ඉවර කරගන්න නම් දැන් පටන් ගන්න වෙනවා. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා උපදින්නද? ඔය කොරෝනා කියන්නේ ඕවා එකටවත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ සියලු දෙනාට සබ්බපා පස්සා කරන එකදුවක් කුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් උත්පාදනය කරන්න වැඩි දියුණු කරන්න. ඔය දෙකම කරන්න නොකර ඉන්න පුළුවන් ආත්මය මොකක්ද? දැන් පැහැදිලිද මිනිස්සු වෙලා උපදින්න හේතුව? වෙනතුනේ මිනිස්සු වෙලා උපදින එකක් නෙමෙයි කියන අරුමයි. මොකක්ද අරුම? මම ඔය දැන් දවස් 4-5ක් විතර ඇති. වැඩි සතියකට වැඩි අද වික්ටෝරියා නිවාසයේ ආබාධිත වුවන්ට බණ කියන්න ගියා. 25ක් විතර තමයි රෝද බුටු වලින් හරි ඇවිල්ලා හිටියේ. මම ඇහැටුවට පොඩි යෝජනාවක් කරන්න දාපු එකේ. අර වැඩි හිටි සමිතිය තියෙනවා නේද? රේජු විශ්වලින් කරන. දැන් ඉතින් ලබන අවුරුද්දේ ඔය සනසවල් වලින් ට්‍රිප් යනවා නේද? මෙහෙම යනවා දැන්. ඔව් සුමාන ගණන් යනවා. ඔය වැඩි හිටි සමිතියක එක චාරිකාවක් පුළුවන් නම් ආබාධිත කට්ටිය ඉන්න නිවාසයකට ගිහිල්ලා එන්න. ඔය දින කතාකම් තේරුම් නැතිව මරණාධාර සමිතියෙන් එහෙම ගිහින් එන්න. ජීවිතේ ඇත්ත මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් මහ බණ පොතක් කියවුවා වගේ හැඟීමක් ඇති. අපි මොකටද මේ නැහින්නේ ගහින්නේ? අපි මොනවටද මේ ඔට්ටුවේ? පින්නතුනි මතක තියාගන්න මේක එහෙම පිරිමහ ගන්න දෙයක් නැහැ. මේක එදිරිවාදිකම් පාලා ඉතුරු කරගන්න දෙයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහලා මේක බේර ගන්න දෙයක් නැහැ. මං ගියා ඒකේ වාට්ටු වල ඇවිදින්න. පින්නතුනේ අර දැකලා තියෙනවද? අර ඒ ඇඳ යට තමයි අර කොමඩ් එක තියෙන්නේ. ඒ ජීවිතේ මරණකම් මේ ඇත්ත මොකේද ඉන්නේ? නැසිකිලි පොච්චේ උඩ ඉන්නේ. පිසුදුදී ඉතන්දෝ නදුනේ ජීවිත කාලය නැසිකිලි පොච්චේ උඩ ඉන්නවා කියන්නේ.
ඇගේ සම්පූර්ණ ඇඳුමක් නැහැ. තව සමහරු ඉන්නවා උපන්දා ඉඳන් මර කොට මෙට්ටවල තියන්න බෑ තහඩුවක් උඩ ඉන්නේ. තව සමහරු ඉන්නවා මේ තරුණයෝ ඉන්නවා හොඳේ. එයත්න්ට කවදාවත් කියාගන්න බෑ පිළිතුරේ බඩගිනි කියලා කියන්න බෑ. හැඟීමක් ප්‍රකාශ කරගන්න බෑ. නේද? ජීවිතේට මහ පොළොවේ පය ගහලා නැහැ. අතපය හතර පැත්තට නැමිලා තියෙන්නේ. මිනිස්සු නෙමෙයි. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුවක් මොකක් හරි. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද ඇත්තන්ට තියෙන ගැටලු? ඒවා කල්පනා කරනකොටම අනිත් පැත්තෙන් කල්පනා කරන්න ඕනේ මම මොකක්ද මගේ අතින් පයින් ගත්ත වැඩේ? මම මොකක්ද මගේ කටින් කරගත්ත වැඩකට කියලා තියෙන්නේ? වෙනතොනේ මේ ජීවිතේ හොඳට කල්පනා කරන් අපි හරි වාසනාවන්තයි. මම ඊයේ උදේ තිබ්බේ පස්සර ධර්ම දේශනාව තිබ්බේ. ඒ පැත්ත යට වෙලා ඉන්නේ. වාහනේ එනකොට පින්නතුනේ පස් කඳු කඩාවට එනවා. එතකොට තරුණේ කියනවා මට හාමුදුරනේ කොළඹ හිටියේ අදටත් හොයාගන්න බැලු කෙතර තිබ්බදන්. මම අහන්න ගියේ නෑ එතකොට අම්මා තාත්තා කොහෙද ඉන්නේ කියලා. මොකද සේරම යටලා කොල්ලා කිව්වා අම්මයි තාත්තයි මල්ලි අක්කයි හිටියේ කියලා. ගියක්වත් තිබ්බද නැහැ. කියමු බලන්න මොනවාද අපිට තියෙන ගැටලු? අලිපනිනවද වෙල්වලට? මම අපිට තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්න ටික මිනිස්සුන්ට ප්‍රශ්න කියන ඒවා විවිධ විදිහට බලපානවා ඇති. නමුත් එහෙම බලනකොට පින්නතුනේ අපිට ඇති ප්‍රශ්නයක් නෑ, අපිට ඇති ගැටලුවක් නෑ. මම යෝජනා කරන්නේ මේ සියලු දෙනාට මේකේ හරි අපූර්ව පණිවිඩයක් උගන්වන්න. මේ ජීවිතය තුළ කිසිම බලාපොරොත්තුවක් නැහැ පින්නතුනේ පෝෂණය කරන්න තරම්. මොකක්ද විශ්වාස කරන්න පුළුවන් බලාපොරොත්තුවකට දෙන්නේ? ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. උද්දට මතක තියාගන්න වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නත් බෑ. මේක හරි අස්තිරයි. මෙතන කවුරුවත් ඉන්නවද අවුරුදු 700 කියලා? මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහන මැරෙන්න පුළුවන්. මේක හැටි ලැබෙන්නද? මොකක්ද මේ නඩත්තු කරන්නේ? මේ අට කඩු ටිකක් තියෙනවා, මේ මස් ගොඩක් තියෙනවා. මේ කරදරයක් මාංශකයක් නෙමෙයි අපි නඩත්තු කරන්නේ. මේ නව අණුවක් රෝග නව අණුවක් ව්‍යාධීන්ගෙන් පිරිච්ච නව දොරෙන් ඕජාව ගල පණුකුල 80කට ශරීරයක් වෙච්ච ගුහයක් වෙච්ච මේ චාහන්තයක් නඩත්තු කරන්නේ නෙවෙයි හැම එකක්ම ගන්න. වෙන මොකේද? මේ ජරාවට ව්‍යාධියට නිරන්තරයෙන් පත් වෙනවායි කියන ධර්මතාවයට මුහුණ දෙන මේ ශරීර කූඩුවක් නඩත්තු කරන්න තමයි ඔය හැම එකක්ම අපි කරන්නේ. වෙන මොකේද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ
කාලත් මම හිතන්නේ දේමේ භික්කවේ පරිේෂණ අරියාච පරිේෂණ අනාර්යාච පරිේෂණ අනාර්ය පරිේෂණේ උන්වහන්සේ උගන්වන හැම එකක්ම නේ දැන් අලක් නැතාන්දේ රූපොන්දේ කන්න ගුල් වැටිලාය නාස් කුඩු හොස් ගා ගඳ සුවඳ මෙහිලාය දිවරල් යදත් දෙපළ සියල්ලම වැටිලාය අංග පසංග රූ සපුව වැඩිපුරම මැරිලාය මෙහෙම තත්වයකට පත් වෙනවා කියලා දැනද මේ ශරීර බුදුව මේ මස් ගොඩ අපිට වැඩක් නැහැ කියලා දැනද මම නැත්තන්ට පැහැදිලි කරන්නේ අපිට මේ මගේ කියලා නඩත්තු කරන මේ ශරීරයෙන් පින්නතුනි මට වැඩක් නැති දවසක් එනවා හොඳට මතක තියාගන්න ඔය රාගම හරි කොහරි ස්පිරිතාලයක වෛද්‍යවරයෙක් මට කතා කරනවා කතා කරලා කියනවා හාමුදුරුවනේ කොල්ලෙක්ගේ කකුලක් කැපුවලු කොල්ල අතට ගන්නකොට හිතනවලු මේ හැම එකක්ම කරන්නේ මේ ශරීරය නඩත්තු කරන්නේ මේක සැපෙන් තියද්ද ඒ ශරීරයව අපේ පාලනයෙන් ගිලිහෙන්නේ අර බුදුහාමුදුරු අහන්නේ කරන්නේ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති ආලන්ත තිබුණේද අත්තාරි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ පුතෝ ධන හොඳට මතක තියාගන්න ජීවිතේ දවසක් එනවා පිටතුනේ අපිට අපි නැති වෙනවා දුම විදියට අසරණයි එදාට හොඳේ අර මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා මට මේ ෆෑන් එක දානකොට මතක් වුණේ මම මුලින් කියන්න හිටියේ ඔය වැඩි තෙරපෙන්න ඉන්න එපා ඇයි දවසකට 4ක් විතර කලන්ත දාන්න මම ඉතින් මේ හැමදාම දකින්න එක කියන්නේ නෑ කලන්ත දාපුවම හාමුදුරුවෝ කට කියලා හොඳේ ඔය වයසක අම්මලාට තාත්තලාට වැඩි ඉන්න බෑ මම හුලම් වදින්න එහෙම පුළුවන් නම් ටික හුලම් වදින්න දෙයි ඈත් වෙවි කියලා වෙනසක් වෙන්නේ කොහෙවත් එහෙම ඈත් වෙලා නැහැ කිව්වා කියලා ඊළඟට ඔය මෙහෙනම් එහෙම පින් පොකට් ගන්න නෑ කොහොමදත් ෆෝන් පර්සන් එකකින් පරිස්සම් කරගන්න යතුරු කැරලි එහෙම ටිකක් තදට අල්ලගන්න මේ දිමේරා ගිහලා දොරවල් කඩන්න වෙන්නේ නැද්ද හැමදාම මෙතන නවුස් කරනවා මොනවා යතුරු කැරල්ලක් තියෙනවා අයිතිකාරය අරගෙන යන්න ඔය ටිකක් දෙන්න පරිස්සම් සමහර පොඩි උන් ඉන්නවා ත්‍රිවිල් වල එල්ලලා තියෙන හේරම ගලනවා ඇඩ නැද්ද ඔදින යාසන් හේරම පතුරු ගහලා ගන්න හෙල්මට් නැති වෙනවා මම කියන්නේ අපි බණ කියලා ගියාට මිනිස්සුන්ට බොහෝ දේවල් නැති වෙනවා වෙලද හොඳ ටිකක් පරිස්සමට වයසක අම්මා තාත්තා ගැන පොඩි උන් ගැන ටිකක් නේ අවධානයෙන් බලන්න ඉඳගෙන ඉන්න තාක්කල් හොඳයි සේරම නැගිටලා යනකොට තමයි වෙන්නේ හොඳේ ඒ හින්දා මම ආයේ කියන්නේ නැහැ වෙනතන මේ ජරාවයි ව්‍යාධියයි එක්ක නඩත්තු වෙන මේ ශරීරයක් තියෙන අපි මේ මොනාටද කොතනද කොහෙද මේ අතරමං වෙලා මනුෂ්‍යාත්ම භාවයේ ඉපදෙච්ච එකේ සැබෑ අරමුණු අපිට අමතක වෙලා තියෙනවා මම අර දේශනා කරේ අර සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට ගිහිගේ කල කිරුනේ මොනවද කළද නෑ අර සතර පෙරනේ ලෙඩේක මහල්ලේ
මලකඳ හාමුදුරුවනේ මලමිනිය. දැන් මෙතෙන්ට අඩු මලකඳක් විතර මේ අම්මලා තාත්තලාව කී ගමනක් විතර දැකලා තියෙනවා. ජීවිතේටවත් කලකිරිච්ච දවසක් තියෙනවා. අපි දැකලා තියෙන විදිහට කල නෙමෙයි බැරල් කිරෙන්න ඕනේ නේ. අප්‍රිය වෙච්ච දවසක් තියෙනවා. මතක තියාගන්න. මේවා දැක්කහම ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් මට්ටමට පුරුදු වෙලා තියෙනවා. ගම්වල ඉන්නෝනේ සමහරු මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. මරණානුස්සතිය වඩන් මම මෙහෙම කියන්නේ පින්නතුනේ එතකොට ජීවත් වෙන්න හරිය ලේසි. එතකොට පව් සිද්ධ වෙන්නේ නැහැ. අපි ජරාවට පත් වෙනවා ව්‍යාධියට පත් වෙනවා කියලා දැනගත්තාම මට මමත් නැහැ කියලා දැනගත්තාම හරි පහසුයි. එක උදාහරණයක් කියන්නම්. ඔය කමඨහන් දේශනාවේ සඳහන් වෙනවා මේ ඔරලෝසුවට බණ කියොත් මට හෙට හෙළි වෙනකන් කියන්න වෙනවා. පරනවා පින්නදින වෙලාව යනවා. කමඨහන් දේශනාවේ සඳහන් වෙනවා අපිට අපි නැති වෙන එකේ මූලික අධියර තමයි ඔය දැන් මෙහෙම හිතන්නකො දැන් අද ගෙදර යනවා ගෙදර එනකොට කවන්තයක් හැදෙනවා. මම මේ කියන්නේ කාට වෙන්නේ කරුමටවත් හැදෙන්න එපා කියලා පතනවා. මොකද මේ ශරීරයේ ස්වභාවය කමඨහන් දේශන අපූර්වට බුදුහාමුදුරුවෝ අවස්ථා 7ක් කියනවා. හැදුනහම ගිහින් බලනකොට අපි හිතමුකෝ අපිට දියවැඩියාව හැදිලා තියෙනවා. දියවැඩියාව හැදුණු ගමන් වෛද්‍යවරු දෙන පළවෙනි අවවාදය තමයි තුවාල කරගන්න එපා කියලා නේ. කාලයක් යනකොට යටිපතුලේ බොහොම චූටි තුවාලයක් වෙනවා. මම කියන හොඳට තේරුම් ගන්න ඕනේ. අර මේ පැත්තවල තියෙන දුදේ පාන්දර දැක්කම මොනක්කට අබ්බලා hina වෙන්න තියෙන මිනිස්සු. නැත්නම් නැත්නම් හොඳයි. ඉන්නම බමුණුවා සමහරවල් අතකින්නේ ආම්දුරන කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ උන් අපිත් එක්ක කතා කරන්න hina වෙන්නේ නැහැ. අද මේ පිට්ටනියට හොඳට ඇවිදගෙන මඩ පාගගෙන තනකොළ පාගගෙන ආපු අපි අර දියඩියා රෝගයෙන් පස්සේ කකුල තුවාලයක් ආපුවම ආයේ මේ මහ පොළොවේ පය ගහන්න පුළුවන්. මෙච්චර වෙනවා විනාඩි 45ක් ඉවරයි. මට දොස්තරලා කියලා තියෙන විනාඩි 45කට වඩා කතා කරන්නත් එපා කියලා. වෙලාවට නෙමෙයි. අද හොඳට ආපු අපි කල්පනා කරන් අර ව්‍යාධියටපත් වුණාම අය පය ගහන්න පුළුවන්. දැන් මේ කාට වෙන එකද? අපිට වෙන්න තියෙන දේ සාමාන්‍ය ගෙදරකනේ අපේ අම්මලා තාත්තලා දරුවෝ ඉන්නකොට සද්දයක් බද්දයක් ඇහෙනකොට නැගිටලා කවුද එළියට එන්නේ කවුද ඉස්සරලා? තාත්තලා සාමාන්‍ය එයාත් බලන්න මිනිස්සු අසරණ වෙනවා පිළිතුරු ඇඳින් නැගිට ගන්න බැරි වුණා. ඔක වෙනවා. ටිකෙන් ටික උඩුදුවන. ඔන්න පළවෙනි අවස්ථාවේ පටන් ගන්න ඕනේ මගේ කකුලෙන් පිළිතුරු මට පොළොවේ පය තියන්න බැරි වෙනවා.
එහෙනම් බුදුරු අහන්නේ අත්තාහි අත්තනෝ නැති අපිට අපිත් නැතිකොට කුතෝ දන කවර පුතුද කවර ධනයද මතන්නේ අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා. උන්දගේ නම් කකුල් දෙකම කපලා දාලා තියෙනවා. හේතුව දිවටියා උග්‍ර වෙලා අර යටිපතුල් පැසවලා කකුල් කපලා දාලා. මට කියනවා හාමුදුරනේ මම මේ කමඨහන් දේශනාව ගැන කොහේ හරි කියපු බණක් අහලා බුදුහාමුදුරුවෝ කියපු ඒ කරුණු හත මට බොහොම වුණා කියලා. මේ මම හදපු ගෙදර මට ඇවිදින්න බැරි වෙනවා. මේ වතුර හරවනකොට එහෙම මරා ගන්නවනේ. මගේ කියලා තිබ්බ කුමුර මට කුයිලක්වත් බලන්න බැරි වෙනවා. මගේ කියලා තිබ්බ දේවල් සියල්ල මට නැති වෙලා යනවා වෙනවා. අපිට පුළුවන් ද දවස් දෙකක්වත් නොනා ඉන්න පුළුවන්ද බෑ නේ අපේ මේ පැතිවල නේ ටැප් වලින් නාලා හරියන්නේ ලවක ඉබෙන්න ඕනේ ජීවිතේ දවසක් එනවා පින්නතුනේ මම මේ කියන්නේ අපි අර බොහොම සුරංගනා ලෞකික වගේ එකක ඇති දෙයක් නෑ සුමාන ගණන් නොනා ඉන්න වෙන අනිවාර්යෙන් පත් වෙනවා මම තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා. ඒ තාත්තා කියන රස්නේ පිටින් කහට ටිකක් බොන්න ඕනේ. මහ දේවල් නෙමෙයි. ජීවිතය අපි කැමැත්තෙන් කරපු සහ කරන බොහෝ දේවල් අපිට නවත්තන්න වෙනවා. විශ්‍රාමික විද්‍යාවල්පති කෙනෙක් හොඳට සල්ලි දෙනවා. ඒවයි කිසි ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට දුව මොකද කරේ අර කහන්ට එකක් ගෙනල්ලා ඇල්ලතර වගේ නැකන් නිමුවා. නිමලා අර බටයක් ගහලා තිබ්බේ බටේට වැක්කුරු. මතක තියාගන්න. ඔය ගණන්කාරකම්නේ නම්බුකාරකම් මාන්නකාරකම් සල්ලිකාරකම් බල බුලුවන් කාරක ඔය ඉදිරිවාදිකම් ඔය ඉන්නවනේ මහා ලොකුයි කියලා හිතාගෙන මිනිස් එහෙම එකක් නඩත්තු කරන්න දෙපා පිළිතුරු කවදාවත් අපි අපිට කැමතිම දෙයක්වත් වතුර ටිකක් බී ගන්න බැරි වෙන දවසක් එන්න මට මගේ මේ අතින් මේ මගේ ළඟ තියෙන වතුර එක අරගෙන බොන්න බැරි වෙන මට මම නැති වෙනවා මට මගේ කටින් කතා කරන්න බැරි වෙන දැන් කියන්න බලන්න මොකක්ද මේකේ බේරගන්න දෙන්නේ මොකක්ද මේකේ පිරිමහ ගන්න දෙන්නේ මොනවාද ડોක්ටර් අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලියන් ඕන තරම් අනේක ගැන අනේක ළඟ අසත්පුරුෂකම් තියෙන්න පුළුවන් ඕන තරම් අනේක ගාව කතකම තියෙන්න පුළුවන් අපි ගාව මොකද්ද තියෙන්නේ පොඩි යෝජනාවක් කරන්නම් පුළුවන් නම් හෙට ඉඳන් පටන් ගන්න. මේ හෙට ඉඳන් කරන්න ඕන. මරෙන්න කලින් පිටතට හිතවල දෙන වෛරය නවත්තලා මරෙන්න. එච්චරයි. තියෙන තරහව නවත්තලා මරෙන්න. සමහරව කියනෝනේ ගාමුදුරනේ තරහක් නෑ ඒ වුණාට යන්නේ නෑ. තරහක් නෑ ඒ වුණාට කතා කරන්නේ නෑ. තරහ නැත්නම් කතා කරන්නේ නැද්ද? අපි හැම කෙනෙක්ගේම හිතේ ඉන්නවා අර සෙන් කතාවක කියනවනේ බිරිඳ මරනවා. තමන්ට හැදුවා පැත්තේ මෙන්න දෙන්න පුළුවන්.
සමහර ඉන්නවා ගම් වල රස්සාව විදියට මොකක්ද කරන්නේ? මිනිහෙන් පඩි හම්බෙනවා කියලා. ආයි මේක කොල්ලෙකුට බැලි බාල්දියක් නදින්න බෑනේ ඕන කරන්නේ. මොකටද පාන්දර දෙක විතර ගෙවල් වල වැලි බාන්නේ? පුරනවා. ඇහුවට එහෙම නැද්ද මම කියන්නේ? බොහෝ පැතිරෙන. ඒ තින කැපකම් වෙන මොකක්ද? ඔය වැලි ලෝඩ් එකක් ගෙනල්ලා රජ වෙන්නද නෑ? ගියක් හදන්න. පාන්දර දෙකට තුනට විතර ගේ. තුන වැඩේ කියන්නේ පිනුතුනේ සාමාන්‍යම ගම් වල අදින මිනිස්සු ඉන්නවනේ. බලාගෙන ඉන්න ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරනවා. ඔය හරි හිමීට කුටු කුටු ගගා ට්‍රැක්ටර් යන්නේ නැයි. තුම රුදාවක් නේ තියෙන අනුන්ගේ දේවල් වලට. ඔයත්තන්ට මතක් නේ අපේ ගමේ හවලාවයි කියලා. ඒක කොමුඩක්වත් කපන්න බෑ. මෙතන ඉන්න කරදර නැති පොලිසියට. මොනවා නේද? අර අස්සසම හම්බෙනව නේද? මරණව කවදා හරි ඔකට බලන්න. එයි. මේ ගමක කවුරු හරි අයන්නේ අපේ කත්නෝරුවෙන් හැදෙන කවුරු සානාපති සේවයට පිටරට යනවද නේ? ගෘහසේවයෙන් නෑ. ගියපු ගමන් ගමේ කවුරු හරි වාර්තා කරනවා. කාටද? අරුන්නේ ඒක කඩේ ඉන්නවලු අස්සසුම දෙන්න බෑ. සමහරට හැදුවට එහෙම නැති. මේ ඉන්නද ගසු කේලම් කියන මිනිස්සු නෑ. අත්තුන්ගේ රියැක්ෂන් වලින් තියෙන්නේ හැදුවේ තරම් වෙන කොහෙවත් එහෙම නෑ කියලා. හදන පදගොඩ ළමයෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නෑ. එහෙන්නව නැති වෙන්න ඕන හොඳේ මැරෙන්න ගමු. ඕවා නැති කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. අනේකට විපතක් අනේකට අයහපතක් කරනකොට නිරන්තරයෙන්ම පිළිතුරු වෛරය ඇති වෙනවා. ඔය වෛරය අනිවාර්යෙන් පිරිවහනවා. නියතයි පිරිවහනවා. අර සෙන් කතාවේ බිරිඳ මරුණට පස්සේ මනුස්ස හාමුදුරු කෙනෙක් ගෙනල්ලා පිළිත් කියනවා. පිළිත් කියලා හාමුදුරුවෝ පින් දීලා අන්තිමේට කියනවා සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා. අර මිනිහට යහුණද නෙයි. මිනිහා පැනලා කියනවා සේරටම පින් දීලා බෑ. මියගිය බිරිඳට විතරයි. හාමුදුරුවෝ දන්නා ජාති වලින් බණ කියලා කියනවා. සේරටම දුන්නට වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. මිනිහා කල්පනා කරලා කියනවා හා සේරටම දෙන්න. හැබැයි අල්ලපු ගෙදර අරකට නම් දෙන්න බා කියනවා. කොහොම එකක් අපේ හිතවල තියෙනවනේ. නැත්නම් ඒ කාට දුන්නත් අරුවට දෙන්නේ නැහැ කියලා නේද? නැද්ද පින්නතුනේ ඔය කියනෝනේ කාට කෙරුවත් අරකට කරන්නේ නැහැ කියලා. අනේ අරකට කරන්නේ ඕනේ. වෛරය තියෙන තැනින් විතරයි වෛරය නැති කරන්න පුළුවන් වෙන්නේ. මට ඉරහඳ වගේ විශ්වාසයි මම මේ වකිවට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතයම පළවෙනි බණ. පින්නතුනේ ඔක නැති කරගන්න බැරි වුණොත් එහෙම තියෙන ඛේදවාචකය තමයි මම ගියා දැන් පෙරේදද කොහෙද දම්බලන්ගොඩ බණකට ඒ බටපොළ පැත්තේ අර දැක්කද අවුරුදු 5ක පොඩි කාලේ බෙල්ල කපලා දාලා තිබ්බා. ඒ ගමේ කට්ටිය කියන හාමුදුරුවනේ පිහියෙන් එහෙම කපන්න බෑ. කියනවා කොච්චරනම් අර උලන් ඇද්ද කියලා බෙල්ල කැපෙන්න. මොන වෛරයක් තියෙනවද?
ඊට පස්සේ අම්මත් බෙල්ල වල දාගත්තා. කියනෝ නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. ඕව වෙනවා හොඳේ. කියනෝ නේද තොපි කනවා කියලා කියනෝ නේ සමහර. කියන්නේ එහෙම නෑ. වෙනතුනේ කියන හැම වචනයකටම සංසාරේ වග කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් තතෝන සුඛමං වේති හොඳයි නම් නැත්තම් දුක්ඛමං වේති චක්කං වහතෝ පදං එහෙම නැත්තම් ඡායාවට පායි කියන කරන හැම එකකටම පවුනම් එලෙස විඳවන්න වෙනවා පින්න හොඳ විදිහට විඳවන්න දැකලා තියෙන උන්දර සමහර බල්ලෝ පැටව ගහපුවාම පැටව ගහපුවම පැටියව කනවනේ පූසෝ හැම ඔළුව කාලා දානවා මොන වෛරයක් තියෙනද මේ බද්දල පොල් ගහනවද නෑ මං කියවන්න පිහින්ද නෙමෙයි අර ඔය කියනවනේ ඔය හැම ගහපන් ඇඹරියන් උණුයා මේ පැටලියන් කීකිය කියනවා කවදාවත් අනුන්ට දෙස් දෙවල් තියන්න බෑ කාටද ඔය කරගෙන අපිට මිනිසුන්ගේ ඉරිසියාවේ තරම කොච්චරද කියනවනම් දහිතන්ද වදා පෙළිය දුවලට අලිබැස්ස කියලා ළඟ එකට අඩියවත් කියලා නෑ කියන්නේ නැත්නම් මගේ එක නැත්නම් අලි කණ්ඩියම ගිහිල්ලා අරකට කොටවත් කියලා නෑ කියලා අලි අපේ එක නැත්නම් විතරක් නෙමෙයි යනවා නම් මොකෙන්ද යන්නේ හරි සතුටුයි අනිත් එකනුත් ගිහින් තියෙනවා අනේ ගම්වල පින්නතුනේ බතගෝනි 7-8ක්වත් වැඩිපුර වෙනදට වඩා ගේන්න පුළුවන් පුරන හොඳ තුම ඉරිසියාවක් නැති අර පැත්තේ නැති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා කවුරුද මුදිතාව කියන එක හොඳට හදන්න කවදාවත් අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරන්න එපා ආශිර්වාද කරන්න මමගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල සත්පුරුෂෝ විදියට ඉන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය කළදා හාමුදුරුවන්ගේ පිටින් ලැබේවා සාදු අපේ තරුණ මහත්තුරුන්ටයි අම්මලාටයි තාත්තලාටයි පොඩි යෝජනාවක් කරනවා විශේෂයෙන්ම තරුණයන්ට කරන්න මේක හෙටයි නම් කරන්න ඕනේ පුළුවන් නම් අද රෑම ගිහිල්ලා වැඩේ පටන් ගන්න අර ජීවිතේ කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද හිතා ගන්න බැරි නම් හෙට ඉර පායනවා සත්තයි මම කියනවට කරන්න ඕන අද ගිහිල්ලා අර පහන තියෙන තැන අපේ බුදු පිළිමේ තියෙනවනේ ඕකේ ගොඩක් දූවිලි ඇති. කවුද මේක කරන්න ඕනේ? මේ කොල්ලෝ කරන්න ඕනේ, තරුණයෝ කරන්න ඕනේ. හොඳට ඔය බුදු පිළිම වහන්සේ නාවන්න. දෝනේ කරන්න. සෝදන්න. පහන තියෙන තැන හොඳට පිරිසුදු කරන්න. ඔය ඇති. බුද්ධවත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. පිළිගන්නවද? කවදාවත් වරදින්නේ නැහැ. අද රෑම ඔය කටයුත්ත කරලා හිට උදේ පුතේ කීයට හරි කමක් නැහැ හැරිච්ච වෙලාවට මේ මොකක් හරි කෝපයක් කරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පෑන් පූජාව කියන්න. විනාඩි දෙකක් වතුර ටිකක් කෝප මගේ බුදුහාමුදුරන්ට උදේට පෑන් ටික තියලා අත් දෙක නලලට අරගෙන වඳිනකොට ඇති වෙන හැඟීම මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා
ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තරය කවුද? බුදුහාමුදුරුවෝ. මේ අපේ තරුණ මහත්තුරු මම කියනවට සති 3ක් කොහොරන්න සත්‍යයි පින්නතුනේ එක අකුසලයක්වත් ආයෙ සිද්ධ වෙන එකක් නෑ. එක ගුණහරපයක්වත් කියවෙන්න දෙන්නේ නෑ. බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ නෑ. බුද්ධවත කරන මිනිස්සුන්ට අකුසල් සිද්ධ වෙන්න දෙන්නේ නෑ. කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක් බොනකොටත් මහා මොකදෝ වගේලු. ඇයි? බුද්ධවත කරනකොට එහෙමයි පින්නතුනේ. අපේ තාත්තලව කරන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාට අද ආරම්භ කරපු මේ සංසාරේ මේ ධර්ම දේශනා මේ පින්කම හැරවුමක් වේවා. අපේ අම්මලාට තාත්තලාට කවදා හරි රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු. පින්නතුනි මෙහිම දේශනා කරේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සත්‍යේන සුවත්තියෝතු. ඒ සත්‍යෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. අපේ හැඩවැල් පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු මේක මම හිතන්නේ මේ හැඩවැල් පොලිසියෙන් පළවෙනි වතාවට වෙන්න මෙහෙම බණ කියලා ඇති. මම කියන්නේ මිනිස්සුන්ට කරපු ලොකු සංග්‍රහයක් මේක. එනිසා මේ මෙච්චර පිරිසක් ගෙන්නගෙන කරපු ලොකු සත්කාරයක් මේ බොහොම පොඩි කාලේ දවස් 10 බරේ අපේ අම්මගෙන් බේරෙන්න බැරි හින්දා මම මේකට ආවා කිව්වේ. ඉතින් අම්මටත් පින් සිද්ධ වෙන්න ඕනේ මේ දවස් ගානක් බණ අහන්න හම්බුනේ. පොලිසියේ කට්ටිය ගොඩක් මහන්සි වුණා කිව්වා මේකට රෑ දවල් නැතුව අපේ පොලිසියේ සියලු දෙනාට ස්ථානාධිපතිතුමා ඇතුළු පින් සිද්ධ වේවා. මේ සත්කාරය සිද්ධ කරාට වැත්තු හදපු අම්මට තාත්තට පින් අයිති වේවා. බණහන් දාපු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. අවවාද අනුශාසනා කරපු මහා සංඝ රත්නයට පින් අයිති වේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. කවදාව දුගතිය නම් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනු. යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාදිය දිනින් දින දියුණු පමුණු වේවා. දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් යහපතක්ම සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරන්න ආශිර්වාද කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා. තෙරුවන් සරණයි.
වූයේ නිකවැරදිය සුපාලිත පරිගණාධිපති අතිපූජනීය ශාස්ත්‍රපති කනගම පුරාණ රාජමහා විහාරයේ විහාරවාසී දේශයක් අවදි කළ චාතක් අවදි කළ අපේ කාලයේ දසුලයන් වහන්සේ සිට පවත්වන ලැබූ සමබර ධර්ම දේශනාවයි.